beautiful life 난 너의 곁에 있을게 It's beautiful life 너의 뒤에 서 있을게 Beautiful life 하늘 아래 너와 있다면 숨 쉬는 것만으로도 좋아 It's beautiful life හලෝ ඔන්න ආදරයෙන් ආයෙත් පිළිගන්නවා අලුත් vlog එකකට. අද වීඩියෝ එකේ තියෙන්නේ මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක මතකයන් ගොඩක් එකතු කරලා හදපු වීඩියෝ එකක්. අද වීඩියෝ එක රෙකෝඩ් කරන්න මම පටන් අරගෙන තියෙන්නේ ට්‍රෑම්ප් එකේ යන ගමන්. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ මම ට්‍රෑම්ප් එකේ යද්දී දකින view එක තමයි. අද මගේ නිවාඩු දවසක්. ඉතින් ඔන්න මම අද උදේ කෑම එක ඇත්තටම උදේම නෙමේ බ්‍රන්ච් එක තමයි ගන්න යනවා යාළුවෙක් එක්ක. බ්‍රන්ච් එක ගන්න යද මම IKEA එකෙන්. ඉතින් අද ඕගොල්ලන්වත් මම යන ගමනට එකතු කර ගන්නවා. දැන් මම මේ යන ගමන් ඉන්නේ මගේ යාළුවෝ IKEA එකේදී මාත් එක්ක එකතු වෙන්නේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එකේ වෙන්නේ මොනවද කියලා බලන්න දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම මතක් කරනවා කලින් වීඩියෝ එකට දුන්නු සපෝට් එකට ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මම ට්‍රෑම්ප් එකෙන් බහැලා IKEA එකට ඇවිදගෙන යන ගමන්. මම හිතන්නේ ට්‍රෑම්ප් ස්ටේෂන් එකේ ඉඳලා IKEA එකට විනාඩි 5ක් වගේ දුරක් තමයි තියෙන්නේ. මේ වෙද්දි මගේ යාළුවා ඉන්නේ IKEA එකේ. ඉතින් මම IKEA එකට යනවා. දැන් වෙලාව මං හිතන්නේ දවල් 12:30ට වගේ හරි 1ට විතර. කොහොම හරි මේ දවසේ ඉර පායලා තිබ්බේ නැතිම තරම් ඉර පායලා තිබ්බේ හැබැයි ගොඩක් ක්ලවුඩි. ඉතින් ඒක නිසා අඳුරු ගතියක් තමයි තිබ්බේ. කොහොම හරි ෆස්ට් ෆ්ලෝර් එකට මට යන්න වුණා. මොකද ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි ඒගොල්ලන්ගේ ඩයිනින් ඒරියා එක තියෙන්නේ. ඊට පස්සේ මට මගේ යාළුවා හම්බුණා. ගොඩක් කතා කර ඉන්න නැතුව පරක්කු වෙලා තිබ්බ හින්දා අපි ඉස්සෙල්ලාම කැම ටික අරගන්න තමයි ලෑස්ති වුණේ. IKEA එකේ මෙන්න මේ වගේ ට්‍රොලි එකක් දෙනවා. ඒකට අපේ ට්‍රේ එක තියලා අපි කැමති දෙයක් ඕඩර් කරගත්ත හැකි. ඔය යන අතරමඟ තමයි ඒගොල්ලෝ කැම ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් කැමති විදිහට ඕන දෙයක් දාගත්ත හැකි. මුලින්ම තිබ්බේ ඩෙසර්ට්, ඊට පස්සේ ඩ්‍රින්ක්ස් තිබ්බා. ඊට පස්සේ තමයි මේන් කෝස් එක තිබ්බේ. මම ගත්තේ සාමාන්‍යයෙන් සලාඩ් වර්ග වගේක්, තිරමිසු එකක් සහ garlic bread and breakfast එකට English breakfast tea එකකුත් ගත්තා. මම හිතන්නේ යාළුවා අරන් තිබ්බේ මෙන්න මේ ටික. කොහොම හරි ඉතින් අපි කෑම එක අරගෙන ඉවර වෙලා දැන් කන්න තමයි ලෑස්ති වෙන්නේ. ගොඩාක් වීඩියෝස් මේ හරිය නෑ. මොකද ඉතින් කතා කරන ගමන් කද්දී රෙකෝඩ් කර ඉන්න බෑනේ. ඒ නිසා අපි ඊට පස්සේ ටේබල් එකක් හොයාගෙන සෙටල් ඩවුන් වෙලා මගේ ජැකට් ඔක්කොම ගලවලා ඉවර වෙලා මම මේ දැන් යන්නේ මගේ ටී එක හදාගන්න. මෙතන තියෙන මැෂින්ස් වලින් අපිට දීලා තියෙන QR කෝඩ් එක ස්කෑන් කරාම automatically fill වෙනවා. ඕගොල්ලන්ට ඕන නම් tea, coffee, anything we can get from here, even milk, just milk or just hot water as well. මම හිතන්නේ මගේ යාළුවා ගත්තේ Coca-Cola හරි fresh drinks මොනවා හරි මට මතක විදිහට. ඒවටත් ඕන නම් අපි බිල් එක දාද්දී පේ කරගන්න ඕන. ඊට පස්සේ QR කෝඩ් එක ස්කෑන් කරලා අපිට ඕන දේ අපිට රීෆිල් කරගත්ත හැකි. රීෆිල් නෙමෙයි අපිට අරගත්ත හැකි. වෙනදට නම් IKEA එකේ IKEA members ලට offer එකක් තියෙනවා. හැබැයි මේ වෙද්දී එක අයින් කරලා මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. ගොඩාක් අඩුවට IKEA members ලට මේගොල්ලන්ගේ මේ dining area එකෙන් කෑම ගන්න පුළුවන්. හැබැයි දැන් ඒ offer එක අයින් කරලා මං හිතන්නේ. ඒ නිසා මම සාමාන්‍ය ගානම තමයි ගෙව්වේ එදා. මට මතක විදිහට. ඉතින් කොහොම හරි අපි මෙතන පැය දෙකකට හරි ලඟ වෙන්න හිටියා. එදා අපි දෙන්නගේම අදහසක් තිබ්බේ නෑ shopping කරන්න. ඒක නිසා මම shopping කරන වීඩියෝස් මොනවත්ම නෑ අද වීඩියෝ එකේ. Rata
එකම එක ඩෙසර්ට් එකක් විතර ඒක අපි ෂෙයා කරගත්ත. ගත්ත තිරමිසු එකක්. මේක හරි රහයි. මගේ ටී එකත් එක්ක ඒක හරි රසට තිබ්බා. ඊට පස්සේ කොහොම හරි මම මගේ ටී එක එන්ජොයි කරලා මගේ තිරමිසු එකත් එක්ක මගේ බ්‍රන්ච් එක ඉවර කරා. යාළුවෝ හම්බුනහම ඉතින් කතා කරන්න දේවල් නැත්තේ. වෙලාව යනවා තේරෙන්නේ නැහනේ. අපිටත් අපිව හම්බෙන්නේ ගොඩක් කාලයකට පස්සේ. ඉතින් අපි සෑහෙන වෙලාවක් කතා කරලා ඉඳලා ඉවර වෙලා එතනින් පිටත් වුණා. මගේ යාළුවා යාගේ ගෙදර ගියා. මම ඊට පස්සේ shopping කරන්න ගියා. ඊට පස්සේ මම IKEA එකේ ground floor එකට ආවා. ඒගොල්ලෝ මෙතන ඒගොල්ලන්ගේ කෑම ಜಾති frozen food sell කරනවා. අපිට කැමති නම් එතනින් අරගෙන ගෙදර ගිය හැකි. හැබැයි මම එදා දවසේ මොනවත්ම ගත්තේ නැහැ. ඊට පස්සේ මම ආයෙත් tramp එක අරගෙන Primark එකට යනවා. මොකද මට ඕන වෙලා තිබ්බා face mask වගේක් ගන්න. ඉතින් ඒ ටික අරගන්න ගමන් තවත් පුංචි බඩු වගේක් ගත්තා. මොකද මම හිතන් ඉන්නවා මගේ රූම් එක පොඩ්ඩක් ක්ලීන් කරලා ඩෙකොරේට් කරන්න. ඉතින් මේ දවස්වල ඊස්ටර් එකට දාලා තිබ්බ ඩෙකෝස් දැක්කම මට හිතුණා මේ වෙලාවේ shopping කරත් හොඳයි කියලා. ඒ වගේම මම මෙන්න මේ බ්‍රේස්ලට් එකක් ගත්තා. ඒක ටිකක් කියුට් නේ. මම කැමති ඇන්ටික් ලුක් එකක් තියෙන ඒ වගේ දේවල් වලට. ඉතින් මම ඒකත් අරගෙන ඔය විදිහට වටේ කැරකිලා ගෙදර එන්න තමයි පිටත් වුණේ ඊළඟට. Primark එකේ ඉඳලා පොඩි දුරක් මට train station එකට ඇවිදගෙන එන්න තිබ්බා. මේ වෙති ගොඩක් හවස් වෙලා. ඒ වගේම මගේ ෆෝන් එකේ බැටරිත් බැහැලා තිබ්බේ. හැබැයි very luckily මෙහි trains වල අපිට පුළුවන් අපේ ෆෝන් charge කරගන්න. ඉතින් මම window seat එකක් ගාව ඉඳගෙන මගේ ෆෝන් එක කොහොම හරි charge කරගත්තා ඉක්මනට. මම ආවේ tramp එකේ වුණාට ගෙදර ගියේ නම් train එකේ. මං ඉතින් අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මොකද අද ගත්ත දේවල් වලින් මගේ රූම් එක ඩෙකොරේට් කරන විදිහ මම ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. එහෙනම් stay tuned with my channel to see how I'm going to decorate my room. ඔයගොල්ලෝ මේ දක්වා මට දුන්න support එකට ගොඩාක් ස්තුතියි. ඉතින් අද වීඩියෝ එකටත් කැමති නම් like කරන්න, comment කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආයෙත් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයගොල්ලෝ හැමෝටම bye bye.